මගේ යාළුවන්ට ඔන්න අද ගෙනාවා ඔයාලට වැදගත් වෙන වීඩියෝ එකක් මේ ටෙක් විත් කිසා YouTube channel එක. පොඩ්ඩක් ඉන්න subscribe කරලා like කරලා තියාගන්න. අපි එහෙනම් වැඩි කතා නොකර වීඩියෝ එකට යමු. Check this out. Okay. ඉස්සලාම කරන්න යන්න ඕනේ. ඒ කියන්නේ මේකේ Google account එකක් delete කරන්නේ කොහොමද කියලා. අපි ඒක කරලා බලමු. ඔයගොල්ලෝ ඉස්සලාම මෙන්න මේ setting icon එක click කරන්න ඕනේ. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ phone එකේ තියෙන setting icon එක click කරාට පස්සේ මෙහෙම තමයි පෙන්නන්නේ. ඔයගොල්ලෝ මේ පල්ලෙහාට ගිහින් account and backup කියන එක තෝරගන්න ඕනේ. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ phone එක වෙනස් ඇති. මගේ phone එකේ පොඩ්ඩක් මැද හරියට වගේ වෙන්න තමයි මේක පෙන්නන්නේ. ඔයගොල්ලන්ට එහෙම පෙන්නන්න බැයි පෙන්නන්න නැත්නම් ඔයගොල්ලන්ට මේක search bar එකේ account and backup කියලා ගහලා බලමු හැකි. එහෙම ගහලා බලුවට පස්සේ ඔයගොල්ලන්ට එන එකෙන් තෝරගත්ත හැකි. මම ඒකට ඇතුළට යනවා. ඇතුළට ගියාම මේව තමයි පෙන්නන්නේ. ඔයගොල්ලෝ මෙතනදී manage accounts වලට යන්න ඕනේ. මේ උඩම තියෙන manage account වලට ඔයගොල්ලන්ගේ manage account එක යට තියෙන්න පුළුවන්, මැද තියෙන්න පුළුවන්. ඒක පොඩ්ඩක් බලලා යන්න. manage account වලට ගියාට පස්සේ මේව තමයි පෙන්නන්නේ. ඔයා delete කරන්න යන account එක ඔබන්න. ඒ කියන්නේ check කරන්න. මම ඒක කරන්න යන්නේ මේ රශ්මික මහිෂ කියන account එක. ඒක ඉවර පස්සේ මෙහෙම තමයි පෙන්නන්නේ. මෙතන remove account එකක් කරන්න කලින් ඔයගොල්ලන්ට කියලා දෙන්නම් මේ account එකේ තියෙන ඒ කියන්නේ මේ storage එක delete කරන්න කොහොමද කියලා. ඒකට ඔයගොල්ලෝ ඉස්සලා ගන්න ඕනේ Google Chrome එකට හරි Google එකට හරි. ඊට පස්සේ search කරන්න. මෙන්න මේ මම copy paste කරේ මේ ඒ link එක search කරලා මෙහෙම එකක් එනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතන මේ තමන්ගේ Google account එක උඩ click කරන්න. ටිකක් වෙලා යයි. එහෙම ආවනම් ඒ කියන්නේ Google account එක click කරලා මෙහෙම ආවට පස්සේ choose another account click කරන්න. ඊට පස්සේ ඒ කියන්නේ තමන් storage එක remove කරන්න යන account එක තෝරන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ උඩින් දෙන account එකේ logo එක මේක තමයි account එක පෙන්නන්නේ. මම මේ account එකට මොනවත් storage එකක් දැම්මේ නැති හින්දා මේක no GB 15ම තියෙනවා. ඔයාලට පුළුවන් මේ කොහෙලා තියෙනවා රේට් කරන්න. මේ Gmail වලින් ගිහින් එතනින් පෙන්නන ඒවා remove කරන්න. Google device වලින් ගිහින් Google photo වලින් යන්නත් පුළුවන්. ඒකෙන් ගිහින් තමන්ට ඕන ඒ කියන්නේ අවශ්‍ය නැති photo Gmail Google device වල තියෙනවා delete කරලා දෙන්න. හරි අපි මේකට ආය ආවා. මෙන්න මේ remove account කියන එක උඩ click කරන්න ඕනේ. ඒ කියන්නේ මේ account එක delete කරන්න නම් click කරමු. ඊට පස්සේ මේ remove account click කරන්න. ඉතින් click කරාට පස්සේ ඔයාලට තේරෙනවා දැන් මේ account එක නෑ කියලා. හරි. අපි ආයි next another video එක හමු වෙමු. හැමෝටම සුබ දවසක්. Check this out. Okay.